අයුබෝවන්. ඔව්. මේ කායෝ අල්ලන් ඉන්නද මං ගිහලා අයුබෝවන්. ලයිට් එක දාන්න ලයිට් එක මදි. ඊළඟට මොකද්ද මම අහන්නේ? ඔබට කොහොමද? හොඳයි. මේ දැන් මේ සෙනසුරාදාවල් සෙනසුරාදා රාත්‍රියේ හොයාගන්න එක හරි අමාරුයි. කොහොම හරි අමාරුයි මේ සෙනසුරාදා රාත්‍රියේ අපි හොයාගත්තා. පෙර අපේ කතුර සමුරුද ඔබ වෙනුවෙන් මම හිතුතුනි මතක ඇති ගිය වසරේදී අපි ආරම්භ කරා පෙරදිනේ විද්‍යාර්ථීන්ගේ බටහිර ඕස්ට්‍රේලියාවේ එකමුතුවට උදව් කරන ඔබ සියලු දෙනා වෙනුවෙන් ඔබ දන්නවා වසර ගණනාවක් අපි බොහොම උනන්දුවෙන් බොහොම ඕනාවෙන් ආධාර එකතු කරලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අවශ්‍යතාවයන් ඇති ආදරණීය දුවදරුවන්ට මූල්‍යමය උපකාර කරනවා. ඉතින් බටහිර ඕස්ට්‍රේලියාවේ විද්‍යාර්ථීන් විදිහට එක අපි බොහොම කැපවීමෙන් කරනවා. අවුරුදු මම හිතන්නේ දැන් 20කට ආසන්නයි. ඒ කාර්යය පිටිපසු ඉන්නේ ආදරණීය ඔබ. ඒ නිසා ඔබ වෙනුවෙන්ම ඔබත් එක්ක සින්දු කියලා සතුටු වෙන්න අවස්ථාවක් තමයි අපි මේ සංසාරගත්තේ. ඉතින් මේ කඳුරේ පිටුපස සිටින ඔබ බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය සහෝදර හිතවතුන් වන ඔබ වෙනුවෙන් තමයි මේක මෙලෙස කොහොම ඉතාම සරලව සූදානම් වන්නේ. ගිය අවුරුද්දේ ප්‍රතිචාර නම් ඉතාම හොඳයි. ඒ නිසා තමයි අපි මේ අවුරුද්දේ මෙහෙම කරමු කියලා හිතලා අජිත් පණ්ඩිතසේකර අයියාගේ නායකත්වයෙන් අපි එහෙම වැඩේ කරන්නේ. හොඳයි. ඔබ සම ඉතාම ආදරෙන් පිළිගන්නවා. හැබැයි ඒ පිළිගැනීමේ කතාවට සුදුසුවන්නේ අපේ වර්තමාන සභාපති තැන්පත් අජිත් පණ්ඩිතසේකර අයියා. අජිතයි කොහොම ආදරෙන් එන්නතු ආරාධනා කරනවා. ඊට කලින් අර හවුස් රූල්ස් කියලා තියෙන හදිස්සියක් වුණොත් මොකද කරන්න ඕනේ? දුවන්න ඕනේ. ගාලා කඩාගෙන දුවන්න ඕනේ අපි රාත ගානේ. ගාලා කඩාගෙන නෙවෙයි මේ බොහොම පිළිවෙලකට. එහෙම කරදරයක් වෙන්නේ නැහැ කියලා අපි බොහොම නේද? කොහොම ආදරෙන් මතක් කරන ගමන් අපි අජිත්ට ආරාධනා කරනවා බොහොම ආදරෙන් ඔබ සෑම පිළිගන්නා ලෙස. අජිත් පණ්ඩිත